කමන්නේ අහමද කම පොඩි භාගයක් තිබුණා ඉස්සත් හොඳයි එහෙනම් සියලුම දෙනා සාදුකාරයක් පවත්වන්න. සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංසරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි මේ සියලුම පින්වතුන්ලා මේ සන්ධ්‍යා කාලයේදී ආරණ්‍ය සේනාසනයට පැමිණලා බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් ත්‍රිවිධ රත්නය වන්දනා කරගෙන ඒ වගේම ත්‍රිවිධ චෛත්‍යයන් වන්දනා කරගෙන බෝධි පූජා පින්කමක් පවත්වා ගන්නට. ඉතින් පින්වත්නි මේ වෙලාව වෙනකොට බොහෝ අඳුර වැටිලා අපිට දහවල් කාලයේ දේවල් පෙනෙන තරමට වඩා අඩුවෙන් අවට දේවල් පෙනෙන තරමට අවට පරිසරයේ අඳුරින් වෙලාගෙන තියෙනවා. මේ අවස්ථාවේදී අපිට මේ දකින්න තියෙන ප්‍රමාණය හෝ බලන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ විදුලි ආලෝකය වගේ පහන් ආලෝකය වගේ මේ දල්වලා තියෙන ආලෝක ප්‍රභවයන් නිසා. අන්න ඒ වගේ පින්වත්නි මේ සංසාරේ අපි සැරිසරද්දී බොහෝ කාලයක් මේ රාත්‍රී කාලය වගේ අන්ධකාර කාලයක්. ඒ කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ නොවුණු කාලයක්. ඒ වගේ කාලයක මේ ලෝකයේ මෝහාන්ධකාරයෙන් වෙලිලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට සත්‍ය ධර්මය ප්‍රකට වෙලා නැහැ. සත්‍ය වසන් වෙලා තියෙන්නේ. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් තමයි ඊටමත් කලාතුරකින් මේ ලෝකයට පහළ වෙලා මේ ලෝකයේ තියෙන සැබෑ ස්වභාවය සත්‍යතාවය මේ ලෝකයට මේ මිනිස්සුන්ට මේ සත්‍යයන්ට අවබෝධ කරගන්න පුළුවන් විදිහට දේශනා කරන්නේ. ඉතින් මෙන්න මේ උදා වෙලා තියෙනෙත් ඒ වගේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්
පහළ වෙච්ච ඉතාමත් දුර්ලභ කාලයක්. අප ලෞතර බුදුරජාණන් වහන්සේ සුගතෝ වාදයේ දේශනා කරද්දී මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මි. මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම දුර්ලභයි. ඒ වගේම දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමක් පහළවීම දුර්ලභයි වගේම manussත්වයේ ලබා ගැනීමත් මේ ලෝකයේ තුල දුර්ලභ කාරණාවක්. උපමාවක් වශයෙන් සඳහන් කරනවා නම් හරියට කන කැස්බෑවෙක් වියසිදුවෙන් අහස බලනවා වගේ දුර්ලභ කාරණාවක් කියලා තමයි සඳහන් වෙන්නේ මේ manussත්වයක් ලබා ගැනීම. පින්වත්නි මේ පින්වතුන්ලා දන්නවා අපිට සහල් සපයාගන්නේ වී වගා කරන්නේ කුඹුරු වල. මේ කුඹුරු හාන්න පාවිච්චි කරනවා නගුල. මෙන්න මේ නගුලේ තියෙන කොටසක් තමයි මෙන්න මේ වියගහ කියලා කියන්නේ. මෙන්න මේ වියගහේ තියෙනවා පොඩි සිදුරක්. මේ සිදුර තියෙන වියගහ මේ ගොවියාගේ අතපසු වීමකින් ජලයට එකතු වෙනවා. මේ ජලයට එකතු වෙන වියගහ මුහුදට ගසාගෙන යනවා. මේ මුහුදේ ඉන්නවා තනි හැක් විතරක් පේන අවුරුදු 100කට වරක් විතරක් ජලයෙන් ඉහළට මතුවෙන කැස්බෑවෙක්. ඉතින් මෙන්න මේ කැස්බෑව අන්න අර අහම්බෙන් මුහුදට එක් වෙච්ච මේ සිදුර තියෙන වියගහේ සිදුරෙන් අර අවුරුදු 100කට වරක් ඉහළට එන කැස්බෑව අහස බලන්න තරම් දුර්ලභ කාරණාවක් කියලා කියනවා මෙන්න මේ manussත්වයක් ලබා ගැනීම. මොකද පින්වත්නි මේ පුජ්‍යලයක් තමන්ගේ නගුලේ තියෙන කොටසක් ජලයට එකතු කරන්නේ ඊටමත් තමන්ගේ තියෙන සොයා බැලීමේ දුර්වලතාවයක් වෙච්ච වෙලාවක. ඒ කියන්නේ අතපසුතාවයක් වෙච්ච වෙලාවක. ඒ වගේ මේක මුහුදට ගලා ගිය වෙලාවේ මේ හරියටම මේ කැස්බෑව අවුරුදු 100කට වතාවක් ඉහළට එන කැස්බෑව ඉහළට එමත් ඒ වියගහ හරියටම මේ කැස්බෑවගේ අර තනියෙන් පෙනෙන ඇසට සමපාත වීමත් කියන කාරණාව ඉතින් ඊටාත්ම දුර්ලභ කාරණාවක්. සිද්ධ වෙන්න තියෙන අහඹුතාවය ගොඩක් වැඩි. අන්න ඒ නිසා ඒ වගේ දුර්ලභ කාරණාවක් තමයි මේ manussත්වයක් ලබා ගැනීම. ඊටත් වඩා විශේෂ කාරණාව තමයි මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් තුළ manussත්වයක් ලබා ගැනීම. අන්න එහෙමනම් මේ පින්වතුන්ලා බොහොම ප්‍රඥාවන්ත තීරණයක් අරගෙන තමයි මේ දුර්ලභ කාලය තුළ මේ වගේ පින්කම් සිද්ධ කරන්න මේ විදිහට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම සුගතෝ වාදයේ සඳහන් වන ඊළඟ කරණාව තමයි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත්ව පරිලාභෝ දුර්ලභා ෂණ සම්පatti. ඉතින් මේ manussත්වයේ ලබන හැමෝම මේ ෂණ සම්පත්තියෙන් යුක්ත නැහැ. ඒ කියන්නේ නිවන් දකින්න පුළුවන් සුදුසු තත්වයට තමන්ගේ අංගපසංග වර්ධනය වෙලා නැහැ. ඒකේ සමහරු දුර්වලතා සහිත උත්පත්ති ලැබනවා. ඒ වගේම ඒ කාරණා නිසා ඒ ෂණ සම්පත්තිය නොමැති වීම නිසා ඒ දුර්වලතා සහිත අයට නිවන් දකින්න අවස්ථාවක් නැහැ. මෙතන ඉන්න සියලුම පින්වතුන්ලා බොහොම හොඳට තමන්ගේ ඇස කන ඒ වගේම අංග ප්‍රත්‍යංග හොඳට පිළිట్లా තියෙන බොහොම පරිපූර්ණ විදිහට තමන්ගේ ජීවිතය ගත කරන පින්වතුන්ලා. ඉතින් අන්න එහෙමනම් මේ පින්වතුන්ලා ඒ වාසනාවන්තයි. තමන් සසර තුර බොහෝ කුසල් සිද්ධ කිරීම තුන තමයි තමන්ට ඒ සම්පූර්ණ වූ ජීවිතයක් හිමි වෙලා තියෙන්නේ. අන්න එහෙමනම් මේ ෂණ සම්පත්තිය දුර්ලභ බව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ බුද්ධෝත්පාද කාලයක් තුල තමන් හොඳ ශ්‍රම සම්පත්තියක් සහිත මනුෂ්‍යලාත්මයක් ලබාගෙන තියෙන්නේ මේ පින්වතුන්ලාගේ බොහෝම පිනට. ඒ වගේම දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත්ව පරිලාභෝ දුර්ලභාෂණ සම්පatti දුර්ලභා පබ්බච්චා. එතකොට මේ ලෝකයේ තුල මේ පැවිද්ද කියන එකත් බොහෝම දුර්ලභ කාරණාවක්. ඉතින් මේ පින්වතුන්ලා මේ ශ්‍රද්ධාවෙන් යුක්ත මේ ආරණ්‍ය සේනාසන වලට ඒ වගේම පන්සල් වලට පැමිණෙන්නේ මෙන්න මේ ස්ථානවල සමශීලයක් ආරක්ෂා කරන ඒ ප්‍රතිපත්තියක් පුරන ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ මාර්ගයේ ගමන් කරන මහා සංඝරත්නයේ වැඩ ඉන්න නිසා. ඉතින් මේ කාරණාව තමයි ප්‍රධානම මේ පින්වතුන්ලා මේ ස්ථාන වලට පැමිණෙන්නට කාරණාව වෙන්නේ. එහෙමනම් මේ දුර්ලභ වූ මහා සංඝරත්නයේ වැඩ ඉන්න කාලයක් තමයි මේ පින්වතුන්ලා මේ පින්කම් සිද්ධ කරගන්නේ. අන්න එහෙමනම් මේ කාරණාවත් දුර්ලභයි. ඒ වගේම දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං.
මේ සද්ධර්මයේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ මේ උතුම් බුද්ධෝත්පාද කාලයක් තුල. ඉතින් ඒ කාරණාවත් බොහොම දුර්ලභයි. මොකද සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් තමයි පින්වත්නි අපේ ප්‍රඥාව වර්ධනය වෙන්නේ. ප්‍රඥාව වර්ධනය නොවුනොත් අපිට මේ උතුම් නිර්වාණ ගමන තුල ගමන් කරලා අපේ සසර ගමන කෙරවර කර ගැනීමට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. මොකද මේ භාවනාවල් වඩා ගැනීම තුල ඒ වගේ මේ පින්කම් සිද්ධ කර ගැනීම තුල අපි සියලුම දෙනා නිරතුරුවම නිවනට යොමු වෙනවා. ඉතින් මේ නිවනට යොමු වෙන්න මේ කාරණා සැකසෙන්නේ මෙන්න මේ සද්ධර්ම ශ්‍රවණය තුලින්, ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් හොඳ නරක අපි තේරුම් අරගෙන කුසලයේ අකුසලයේ කර්ම විපාක තේරුම් අරගෙන ප්‍රඥාව වර්ධනය කර ගැනීම තුල තමයි ඉතින් අපේ මේ නිර්වාණ ගමන කියන එක තීරණය වෙන්නේ. ඒ වගේම දුර්ලභං සත්පුරුෂ සංසේවෝ අවසාන කාරණාව. සත්පුරුෂයන් අසුරට ලැබීමත් දුර්ලභයි. මොකද පින්වත්නි දැන් මේ බෝධි පූජාව ගත්තත් මේ පින්වතුන්ලා බොහොම එකතු පහදු වෙලා තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් පින්වත්නි ගමක් ගත්තා මේ ගමක නොයෙකුත් ආකාරයේ ආකල්ප අදහස් තියන අය ඉන්නවා. ඉතින් සමහරු ඉන්නවා අසත්පුරුෂයි, සමහරු සත්පුරුෂයි. සත්පුරුෂය එකට එකතු වෙනවා, අසත්පුරුෂ අසත්පුරුෂය එකට එකතු වෙනවා. එතකොට මේ පින්වතුන්ලා මේ බෝධි පූජා පින්කම සිද්ධ කරගන්න මේ පින්වතුන්ලා බොහොම හොඳට එකතු වෙලා කතා බහ කරලා සමගිව එකතු වෙලා ඉතින් මේ රැස්ුනේ මේ පින්වතුන්ලා ඒ තමන්ගේ සත්පුරුෂ භාවය නිසා. අන්න එහෙමනම් මේ පින්වතුන්ලා එකිනෙකා මේ ආශ්‍රයයට නිශ්චය කරන්නට අවස්ථාව හම්බුනේ යන්නේ සත්පුරුෂ භාවය මේ පින්වතුන්ලා තුළ තියෙන නිසා. ඒ වගේම මේ අපි මේ මහා සංඝරත්නයේ වශයෙන් අපෙන් උපදෙස් ලබා ගන්න ඒ වගේම අපිට කියලා මේ පූජාවන් පවත්වා ගන්න මේ පින්වතුන්ලා පැමිණෙන්නේ අපි සත්පුරුෂයි කියලා හිතන නිසා. අන්න එහෙමනම් ඒ වගේ සත්පුරුෂ ආශ්‍රයයක් මේ ලෝකේ හම්බ වෙන්නේ හරිම දුර්ලභ කාරණාවක් විදිහට. මොකද මේ වගේ කාලයක් ගත්තම් බොහෝම පින්වතුන්ලි මේ බොහෝම මිනිසුන්ගේ කෙලෙස් උස්සන්න වෙච්ච කාලයක්. ඉතින් මේ වගේ කාලයක බොහෝ දෙනා බලන්නේ තමන්ගේ ආත්මාර්ථකාමී ආකාරයට තමන්ගේ ජීවිතය ගත කර ගන්නට අවශ්‍ය සියලුම දේවල් සපයා ගැනීම පමණයි. බොහෝ වෙලාවට අනිත් කෙනාගේ අදහස් ඒ වගේම ඒ කෙනාගේ පහසුව පිළිබඳව සැලකීමක් දක්වන්නේ නැහැ. ඒ වගේම බොහෝ වෙලාවට ධර්මයට යොමු වෙන්නටත් ඒ වගේම මේ වගේ පින්කම් කරන්නත් සම්බන්ධ වෙන්නේ බොහොම අඩුයි. ඉතින් ඒ කාරණාව ඇතුලේ බොහොම දුර්ලභ කාරණාවක් බව ඒ කාරණාවලුත් පැහැදිලි වෙනවා මේ සත්පුරුෂ අසුරට ලැබීම කියන කාරණාව. මොකද පින්වත් මේ ලෝකේ බොහෝ මිනිස්සු වාසය කරන කෝටි ගණන් මිනිස්සු බිලියන ගණන් මිනිස්සු වාසය කරනවා. නමුත් මේ සන්ධ්‍යා කාලයකදී මේ වගේ ආරණ්‍ය සේනාසනයකට පන්සලකට පැමිණලා බෝධි පූජාවක් බුද්ධ පූජාවක් පවත්වන පිරිස ගත්තන් පස්සේ කොටසෙන් මං හිතන්නේ බොහොම අඩු ප්‍රමාණයක් තමයි මේ වෙලාව වෙන විට මේ පින්කම් වලට සම්බන්ධ වෙනවත් ඇත්තේ. ඉතින් මේ විදිහට සම්බන්ධ වෙන්නේ මේ විදිහට එකතු පහදු වෙන්නේ ඒ තමන්ගේ සත්පුරුෂ ස්වභාවය නිසා. අන්න එහෙමනම් මේ සත්පුරුෂයන් ආශ්‍රයයට ලැබීමත් මේ ලෝකයේ තුල දුර්ලභ කාරණාවක්. ඉතින් අන්නේ දුර්ලභ කාරණාවන් සියල්ලම මේ පින්වතුන්ලා මේ අවස්ථාව වෙන විට සම්පූර්ණ කරගෙන තියෙනවා. මේ උතුම් බුද්ධෝත්පාද කාලයක්, ඒ වගේම මහා සංඝරත්නයේ වැඩ ඉන්න කාලයක්, ඒ වගේම සත්පුරුෂයන් ආශ්‍රයයට ලැබෙන කාලයක්. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ලා මේ පින්කම් සිද්ධ කරගන්න ලැබීමත් මේ පින්වතුන්ලා ලැබු මහා භාග්‍යයක්. ඉතින් ඒ වගේම මේ කාරණා සම්පූර්ණ වීමත් මදි මේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට උන්වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ අප්‍රමාදේන සම්පාදේත. ඒ කියන්නේ මේ සියලුම දේවල් තිබුණත් අපි අප්‍රමාදී නොවෙනවනම් ඒ කියන්නේ දැන් මේ පින්වතුන්ලා ගත්තා මෙතන කීප දෙනෙක් තමයි බෝධි පූජාවට සම්බන්ධ වෙන්නේ. අනිත් බහුතරය මේ බෝධි පූජාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ පින්වතුන්ලා මේ කුසලයට සම්බන්ධ නොවුණා. ඒ කියන්නේ ඒ පින්වතුන්ලා Tamanට තිබිච්ච අවස්ථාවක් මග හැරගත්තා. මොකද පින්වත්නි අපි මේ සංසාරේ සැරිසරද්දී අපේ ජීවිතේ බොහොම අවිනිශ්චිතයි. අපේ ජීවිතේ කොයි වෙලාවෙ කෙලවර වෙයිද කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවට මේ බෝධි පූජාව අවසන් වෙන අවස්ථාව වෙන විට මෙතන ඉන්න කවුරු හරි තමන්ගේ ජීවිතෙන් සමුගන්නත් පුළුවන්. ඒ තරම් මේ ජීවිතේ අස්තිරයි. ඒ නිසා අපිට අවස්ථාවක් ලැබෙන හැම අවස්ථාවකම අපි කුසලයට අප්‍රමාදී වෙන්නට ඕන. අනේ නිසා ලෞතර බුදුජානන් වහන්සේ දේශනා කරලා තියෙන අප්‍රමාදේන සම්පාදේ. ඒ කියන්නේ තමන් අප්‍රමාදී වෙලා මේ බුද්ධ ශාසනය තුල තියෙන මේ කුසල් සිද්ධ කර ගැනීම, මේ වගේම තමන්ගේ භාවනාවල් වඩා ගැනීම ආදී සියලුම දේවල් සිද්ධ කරන්න කියලා. යුඤ්ජත බුද්ධ ශාසනය කියන්නේ උන්වහන්සේ තවද දුරටත් අවවාද කරනවා මේ බුද්ධ ශාසනය තුල තමන් හැසිරෙන්නට කියලා. කොහොමද හැසිරෙන්න කියලා කියන්නේ අර හරියට
බටදඬු වලින් හදපු ගයක් හස්ති රාජෙක් බිඳ දමන්නා වගේ. ඒ කියන්නේ බටදඬු කියලා කියන්නේ පින්වත්නි බොහොම ශක්තියෙන් අඩු කඳන් වර්ගයක්. ඒකට ඒ බටදඬු වලින් හදපු ගයක් බිඳින්න හරියම පහසුයි. හස්ති රාජෙක් කියලා කියන්නේ මහා ශක්තියක් තියෙන කෙනෙක්. ඒ වගේ ශක්තියක් තියෙන කෙනෙක්ට මේ වගේ දුර්වල ගයක් බිඳ දමනවා කියන එක බොහොම කාසු කාරණාවක්. අන්න ඒ වගේ ශක්තිමත් හිතක් ඇති කරගෙන මෙන්න මේ බුද්ධ ශාසනය තුල ප්‍රතිපත්ති පුරන්නට කියලා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අන්න එමනම් අන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර ආකාරයේ සුගතෝ ආදී සඳහන් කර ආකාරයට යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුල ප්‍රතිපත්ති පුරනවා නම් මේ කුසල් දහම් රැස් කරනවා නම් ප්‍රඥාව වර්ධනය කරනවා නම් අන්න ඒ කෙනා ලෞතර බුදුරජාණන් වහන්සේ අවසාන දේශනා කරනවා මේ සසර ගමන කෙලවර කරලා උතුම් නිවනින් සැනසෙනවා කියලා. අන්න එහෙමනම් මේ පින්වතුන්ලාත් මේ නිවන් ගමනට අවශ්‍ය කරන පියවරක් තමයි මේ තබලා තියෙන්නේ. මොකද පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නට කලින් සිත පවා අවවාද කරලා තියෙන්නේ බොහෝ කුසල් දහම් රැස් කරන්න කියලා. බෝසතාණන් වහන්සේ පෙරම් පුරන කාලෙත් කියන්නේ පංචශීලය ආරක්ෂා කරගෙන කුසල් රැස් කරන්න. අකුසලයෙන් දුරු වෙන්න කියලා. කෙනෙක් කියන්නේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා. සියලු පවින් වැළකීලා කුසල් රැස් කරන්නට කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියා කියන මේ පින්කම් සිද්ධ කිරීම නිවනට උපනිශ්‍රය වන කාරණාවක්. පින් කිරීම තුලින් පමණක් නිවන් දකින්න බෑ. නමුත් පින් කිරීම නිවනට උපකාරී. මොකද අපි උතුම් මනුෂ්‍යත්වයක් ලබන හොඳ සුගති උත්පත්තියක් ලබන්න අපිට නොලැබුණොත් බුද්ධ ශාසනයක් මේ ලෝකයේ තුල පහළ වෙලා තිබුණත් අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මේ හොඳ බුද්ධියක් තියෙන හොඳ උසස් මනසක් තියෙන මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්නත් අපි පින් කරලා තියෙනවා. මේ උතුම් මනුෂ්‍ය ආත්මයක් දිව්‍ය ආත්මයක් ලබා ගන්න නම් එතකොට මේ පින් රැස් කිරීම බොහොම වැදගත් කාරණාවක් වෙනවා. අන්න එහෙමනම් මේ පින්වතුන්ලා මේ අදි සන්ධ්‍යා කාලයේදී මේ බොහොම ශ්‍රද්ධාවෙන් යුක්ත බොහොම ගෞරවයෙන් යුක්තව සංඝ ගෞරවයෙන් මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහිම ගෞරවයෙන් යුක්තව මේ බොහොම කැපසරු ආකාරයට පිළිගත් බොහෝ පූජා වස්තුන් මේ අවස්ථාවේදී සකසාගෙන ඇවිල්ලා මේ ආසන මත තැන්පත් කරලා දැන් බලාපොරොත්තු වෙන්නේ ඒ තැන්පත් කරපු සියලුම පූජා වස්තුන් ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රදාන ත්‍රිවිධ රත්නයේ පූජා කරලා ඒ වගේම ත්‍රිවිධ රාජානන් වහන්සේලාට පූජා කරලා බොහෝ කුසල් රැස් කර ගන්නට. ඉතින් පින්වත් ලෞතර බුදුරජාණන් වහන්සේ අවවාද කරපු ආකාරයට ඒ රැස් කර ගන්න කුසලයන්ගේ ආශිර්වාද බලෙන් මේ පින්වතුන්ලා දිනදා ජීවිතයේදී තමන්ගේ ජීවිකාව ගෙනියන්න නොයෙකුත් ජීවන උපායන් තෝරාගෙන ඉන්නවා. ඉතින් ඒ තමන් ධාර්මික ධනෙ රැස් කර ගන්නා සියලුම ජීවන උපායන් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි. පැමිණෙන්න තිබෙනා වූ සියලුම කරදර බාධක දුර වෙලායි තමන්ගේ ජීවනෝපායන් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න මේ රැස් කරගන්න කුසලයන්ගේ ආශිර්වාදයෙන් වඩුව ලැබේවා. මොකද මේ වගේ පින්කම් කරන්න අද කාලේදී ඒ අවශ්‍ය සම්පත් රැස් කරගන්නටත් බොහෝ මුදල් වැය වෙනවා. ඉතින් ජීවිතය ගත කිරීම කියන එකත් බොහොම අසීරු කාරණාවක් මේ පවතින තත්ත්වයන් එක්ක. ඉතින් මේ වගේ කාරණාත් එක්ක තමන්ගේ ජීවනෝපායන් වලට අවශ්‍ය ඒ රැකිරක්ෂා කටයුතු ඒ වෙලින්දා කටයුතු ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය කරන ආශිර්වාදයේ මේ රැස් කරගන්න දෙන්නා වූ කුසලයන්ගෙන් ලැබේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම දෙවනුවට මේ පින්වතුන්ලාට බොහොම වැදගත් වෙන කාරණාව තමයි තමන්ගේ දුවා දරුවන්. මේ දුවා දරුවන් ඉන්නවා අධ්‍යාපන කටයුතු වල නිරත වෙන. මේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන දුවා දරුවන්ටත් මේ රැස් කරගන්න දෙන්නා වූ සියලුම කුසලයන්ගේ ආශිර්වාදයෙන් වඩුව ලැබේවා. ඒ තමන් සිද්ධ කරගන්න දෙන්නා වූ සියලුම අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සිහිනුවන වර්ධනය වේවා. මතක ශක්තිය වර්ධනය වේවා. පැමිණෙන්න තිබෙන්නා වූ කර්ම දෝෂයන්ගෙන් පැමිණෙන්න තිබෙන්නා වූ රෝගාබාධයන් දුර වෙලා හිසේ කැත්කුම් මේ ආදී මානසික ආතතිය ආදී සියලුම කායික මානසික රෝගාබාධයන් දුර වෙලා කායික පහසුතාවයේ මානසික පහසුතාවය ඇති වෙලා ඒ තමන් සිද්ධ කරගන්න දෙන්නා වූ ඒ අධ්‍යාපන කටයුතු වල ඉගෙන ගන්න සියලුම කාරණාවන් පහසුවෙන් මතකයේ රඳවාගෙන මේ දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ ආශිර්වාදයේ මැද තමන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකව සිද්ධ කර ගැනීම මේ රැස් කරගන්න දෙන්නා වූ කුසල් ආශිර්වාදයක් බවට පත් වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම පින්වත්නි අපි මනුෂ්‍යයන් වශයෙන් සත්‍යයන් වශයෙන් අපි නොයෙක් කර්ම රැස් කර ගන්නවා. මේ කර්ම නිසා ඒ වගේම මේ වාපිත් සෙම් ආදී ධාතුන් කිපීම නිසා අපිට
නොයෙකුත් රෝගාබාධයන් වැළඳෙන්න පුළුවන්. ඒ රැස් කර ගන්නට දෙන්නා වූ කුසලන්ගේ ආශිර්වාද බලයෙන් ඒ පැමිණෙන්න තිබෙන්නා වූ ඒ වගේම පැමිණේ තිබෙන්නා වූ සියලුම රෝගාබාධයන් දුරින් දුර වේවා. නිරෝගී සම්පන්නිය ලැබේවා. ඒ වගේම පැමිණ තිබෙන්නා වූ සියලුම නවග්‍රහ දෝෂ අපල උපද්දව දුරින් දුර වෙලා යහපත් සාමකාමී ජීවිතයක් ගත කර ගැනීමෙන් මේ රැස් කර ගන්නට දෙනා වූ සියලුම කුසල හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මේ පින්වතුන්ලා ආනන්ද සංසාරේ පටන් මේ ආත්ම භාවයේ දක්වාම නමින් මිය පරලොව යන් දෙදුනා වූ යම් සිමියගේ ඥාතියෙක් මේ පින් බලාපොරොත්තුෙන් ඉනවා නම් මේ රැස් කර ගන්නට දෙන්නා වූ සියලුම කුසල්ලේ සියලුම ප්‍රාණකාරයන්ටත් වේවා. උන්ගේ භවගාමී ජීවිතය වඩා ආසක්වත් කරගනීවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මේ බෝධීන් වහන්සේ ආදී වෘක්ෂයන්ට අධිග්‍රහිත ඒ වගේම මේ ආරණ්‍ය සේනාසන වල මේ රටට අධිග්‍රහිත සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ අවස්ථාවේදී වැඩ ඉන්නවා. ඒ දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ සියලුම රැස් කර ගන්න දෙන්නා වූ කුසල් අනුමෝදන් වේවා. ඒ දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්නේ. මේ රැස් කර ගන්න දෙන්නා වූ සියලුම කුසල් මේ පින්වතුන්ලාට අප සියලුම දෙනා බලාපොරොත්තු වන ආකාරයට අවසානයේදී මේ සියලුම කෙලෙසුන් නැසලා අපේ ප්‍රඥායත වර්ධනය කරගෙන උතුම් නිවනින් සැනසෙන්න මේ රැස් කර ගන්න දෙන්නා වූ සියලුම කුසල ආශිර්වාදයක් බවට පත් වේවා. පාරමිතාවන් බවට පත් වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්නේ. හොඳයි, එහෙමනම් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ආසනම තැන්පත් කරන්නට දුනා වූ සියලුම පූජා වස්තුන් ලෞතර බුදුරජාණන් වහන්සේටත්, චෛත්‍ය රාජානන් වහන්සේටත්, බෝධි රාජානන් වහන්සේටත්, ත්‍රිවිධ රත්නයටත් පූජා කරමින් පූජා වේවා කියන උතුම් ඒ චේතනා උතුම් පරමාර්ථ තමන් සිත තුළ දරාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් යුක්ත මාත් සමගම මේ ගාථාවන් සජ්ජායනා කරමින් තැන්පත් කරන්නට දුනා වූ සියලුම පූජා වස්තුන් පූජා කිරීම සිද්ධ කරමු. සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසනං තාවතා පතිගන්හාතු පූජා ලෝකානුකම්පයා ගන්ධ තේලප්පදිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේ තං භගවා පතිගන්හාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ කිලාන පච්චයන් ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු අදිවාසේ තුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන අභාමි මොක්ඛං පුප්පම් මිලායාති යතා ඉදං මේ කායෝ තථායාති නිවේදයාමි සම්බුද්ධං වීතරාගං මහමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසබං සාදු 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 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු
අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධා අතීතාච යේච බුද්ධා පච්චුප්පන්නාචේ බුද්ධාහං වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය උත්තමංගේන වන්දේහං පාදපං සුවරුත්තමං බුද්ධේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතුතං සාදු 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 සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පංචුප්පන්නාචේ ධම්මාං වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය උත්තමංගේන වන්දේහං ධම්මං ච ත්‍රිවිධං වරං ධම්මේයෝ කලිතෝ දෝසෝ ධම්මෝ සාදු 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 සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පංචුප්පන්නාචේ සංඝා අහං වන්දාමි සබ්බදා නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං උත්තමංගේන වන්දේහං සංඝං ච ත්‍රිවිධෝත්තමං සංඝේයෝ කලිතෝ දෝසෝ සංඝෝ සාදු 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 නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ jigucco sakalo dugando gaccanti sabbe maranang anca namami dhammang sugatena desitang satta sada untuk sukhi avera kayo jigucco sakalo dugando gaccanti sabbe maranang namami sanghang muniraja savakang satta sadahun kayo jigucco sakalo dugando gaccanti sabbe
දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ අත්තපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුන්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං සබ්බඤ්ඤුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං තේ ඉමේහි චුද්දස බුද්ධ ඥානේ සමන්නාගතං සම්මා සම්බුද්ධං භගවන්තං සිරසා නමාමි සාදු 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 වන්දාමි චේතියං සබ්බං සබ්බතානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා වන්දාමි චේතියං සබ්බං සබ්බතානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා වන්දාමි චේතියං සබ්බං සබ්බතානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවාදුහං දීගවාපි චේතියං ච මුතිංගනං තිස්ස මහා විහාරං ච බෝධිං මර්ස වට්ඨියං සරුණමාලී මහා චේතියං තුපාරාම භයාගිරින් ජේතවනං සේල චේතියං තථාකාචර ගානකං ඒතේ සෝලසඨානානි ආංගණ්ඩාමි සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රංසොජ්ජල බුද්ධ රූපං ස්වර්ණමාලීති පතිත නාමං වන්දාමහං තූපවරං මහග්ගං යන්නං නදාය නදියා පුලිනේ ච තීරේ යං සච්ච භද්දගිරිකේ සුමනා චලග්ගේ යං තත්තයෝනක පුරේ මුනිනෝ ච පාදං තං පාදලාංචන මහං සිරසා නමාමි සාදු 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 සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං වන්දාමි බෝධි රාජානං නිබ්බාන සුඛ සිද්ධියා සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං නිබ්බාන සුඛ සිද්ධියා සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපාලෝකේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි පූජේමි බෝධි රාජානං ගන්ධ ධූපේන සාදරං
සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං සීතෝදකේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගිලාන පච්චයේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගන්ධ පුප්පේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පටිපත්තියාපි සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි පූජේමි බෝධි රාජානං සබ්බං සද්දාය පූජිතං යස්ස මූලේන සිංහෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා පඨමං බෝධි පල්ලංකං ဒ ුතියං ච අනිම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලං ච මුචලින්දේන චට්ඨමං සත්තමං රාජායතනං වන්දේතං මුනිසේවිතං මහා කරුණා රසපති මණ්ඩිතස්ස අනන්ත ඥානස්ස අසාධාරණ පඤ්ඤස්ස දස පාරමිතා බල සමුදිතස්ස දස බල සමන්නාගතස්ස අපරිමේය ගුණසාගරස්ස අම්හාකං සත්තුනෝ සරස රාන්සිජාල පරිකින්නං සම්හා සම්බුද්ධ පූජිතං සිරි බෝධි රාජං සිරසා නමාමි ඉන්ද්‍රනීල වන්නපත්ත සේත කන්ද භාසුරං සත්තුනෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං අග්ග බෝධි නාම වාම දේව රුක්ක සම්නිභං තං විශාල බෝධිපාද පන්නමාමි සුපතිට්ඨිත රට්ටානුරාධ පුරේ සමදිට්ඨිත දක්ඛින සාඛ භවං සුභ මේඝ වානම්බර මේඝ නිබං ජය බෝධි මං පනමමි වරං සාදු සාදු සාදු. හොඳයි, දැන් සියලුම දෙනා මේ පූජා වාක්‍ය මා කීවාට පසු කියන්න. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන්ද මහා කරුණා සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන්ද අරහත් ඵල සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන්ද වැඩ හිඳින්නා වූ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනුව්‍යංජන ලක්ෂණයෙන් ව්‍යාම ප්‍රභාවෙන් කේතුමාලා අලංකාරයෙන් සවනග්ගන බුදු රැස් මාලාවෙන් හිරු මඩලක්ෂේ බබලෙන්නා වූ
දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ සියලු ආමිස ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට යෝග්‍ය වූ දේවාති දේව වූ ශක්‍රාති ශක්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ වන්දනීය අභිවන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාර පරාජය කළා වූ දස බලධාරී වූ අසම සම වූ අසරණ සරණ වූ සමන්ත භද්‍ර වූ කරුණා නිධාන වූ ත්‍රිලෝක්‍ය තිලක වූ භාග්‍යවත් වූ අරිහත් වූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේටද ලොව පහළ වී වදාළා වූ අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටද මහා කරුණික වූ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේ විසින් සර්වඥතා ඥානයට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ ජය ශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේටද සතර මාර්ගඥාන බෝධියටද ශාන්ත නිර්වාණ ධාතු බෝධියටද සර්වඥතා ඥාන බෝධියටද මේ ප්‍රදීපාලෝකයෙන් පූජා කරමි පූජා වේවා මේ සුගන්ධ ධූපයන්ගෙන් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් අභිෂේකයෙන් පූජා කරමි පූජා වේවා මේ ප්‍රණීත ගිලන්පසින් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් සමූහයෙන් පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාවන්ගෙන් පූජා කරමි පූජා වේවා මෙසේ බුද්ධ පූජා පැවැත්වීම බෝධි පූජා පැවැත්වීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ චාරිත්‍ර ශීලයකි මමද උතුම් චාරිත්‍ර ශීලය මෙසේ අනුගමනය කරමි මේ සුපිරිසිදු පූජා වස්තු සමූහය තව සල්ප මොහොතකින් අනිත්‍යත්වයට යන්නාසේ සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය සියලු සංස්කාරයෝ දුක්ඛයෝය සියලු ධර්මයෝ අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මේ
මේ පංචස්කන්ධ ලෝක හැරදමා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වැඩ වදාලා වූ ශාන්ති ලක්ෂණ වූ නිත්‍ය මංගල වූ පරම සුන්දර වූ උතුම් නිර්වාණ අභයපුරයට සුවසේම පැමිණීම පිණිස මේ කුසලානිසංස ධර්මයෝ හේතු වේවා පවතිවා 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 සාදු 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 මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ගෝසයුං බෝධි මණ්ඩේ ප්‍රමෝජිතා ජයං තදානාග ගනා මහේසිනෝ ඒතේන සච්චේන සුවන්ති හෝතු ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ගෝසයුං බෝධි මණ්ඩේ ප්‍රමෝදිතා සුපන්න සංඝාපි ජයං මහේසිනෝ ඒතේන සච්චේන සුවන්ති හෝතු ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ගෝසයුං බෝධි මණ්ඩේ ප්‍රමෝදිතා ජයං තදා දේව ගනා මහේසිනෝ ඒතේන සච්චේන සුවන්ති හෝතු ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ගෝසයුං බෝධි මණ්ඩේ ප්‍රමෝදිතා ජයං තදා බ්‍රහ්ම ගනා පිතාදිනෝ ඒතේන සච්චේන සුවන්ති සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජුච සෝජුච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝ ච සුභරෝ ච අපකිංචෝ ච සල්ලෝකවුන්ති සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච අපගබ්බෝ කුලේසු අනනුගින්දෝ නච කුද්දං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු යේකේ චිපාන භූතත්‍රේ තසාවාතාවරවා අනවසේසා දීඝාවායේ මාන්තාවා මජ්ජිමා රස්ස කානුක දිඨාවායේව අද්දිඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සංඝවේ සීවා සබ්බේ සත්තා භවන්තු නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කන්ත චිනං කංචේ
ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ නිච්චය මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවං පිසබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝ ච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ වාසයානෝ වායාවතස්ස විගත නිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මනේතං විහාරං ඉදමාහු දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේදං නහිජාතු ගබ්බසෙය්‍යං පුනරේතේති ඒතේන සජ්ජ වජ්ජේන සොත්තිමේ හෝතු සබ්බදා ඒතේන සජ්ජ වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සජ්ජ වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්පන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති නක්ඛන්ත යක්ඛ භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සංපද්දවේ යං දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ පාපග්ගහෝ දුස්සපිනං අතන්තං බුද්ධානුභාවේන විනාශමින්තු යං දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස පාපග්ගහෝ දුස්සපිනං අතන්තං ධම්මානුභාවේන විනාශමින්තු යං දුන් නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සම්දෝ පාපග්ගහෝ දුස්සපිනං අතන්තං සංඝානුභාවේන විනාශමින්තු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්බයා සෝකප්පච්චාච නිස්සෝකාන්තු සබ්බේ පිපානිනෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච සේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්හෙහි සම්බදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා
එත්තාවතාච සම්මේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති අස්මින් විහාරේ ච ආරාමේ අදිවත්තා ච දේවතා අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං කප්ප සත සහස්සානි සෝලසාභිය සංකේ සම්බරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසු නියතෝ බුද්ධ භාවාය බද්ද කප්පේ ඉදන්ති මේ බෝධිසත්වෝ ච මෙත්තේයෝ පුඤ්ඤං මේ අනුමෝදතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමු සතං සමාගමු තු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ සතං සමාගමු තු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු තු යාව නිබ්බාන පත්තිය ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය ධම්මං ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය සංඝං පූජේමි අද්දා ඉමාය පටිපත්තිය ජාති ජරා මරණං හා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන්නතු සබ්බ දුක්ඛා පමුඤ්චතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච දීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හොඳයි, දැන් මේ පින්වතුන්ලා බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව තන්පත් කරන්න දුනා වූ සියලුම පූජා වස්තුන් පූජා කිරීම තුළින් බොහෝ කුසලයක් රැස් කරගත්තේ රැස් කරගත් කුසලයන්ගේ ආශිර්වාද බලෙන් මේ පින්වතුන්ලාට යහපතක්ම සිද්ධ වේවා. ඒ වගේම රැස් කරගත්නා වූ සියලුම කුසල් නිවන් පිණිසම හේතු වේවා. සුවසේ පාරමී පුරාගෙන අවසානයේදී මේ සියලුම කෙලෙසුන් විනාශ කරලා දාලා උතුම් නිමින් සැනසෙන්න මේ රැස් කරගන්න දුනා වූ සියලුම කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්නේ. හොඳයි, එහෙමනම් අවසාන වශයෙන් ස්වාමින් වහන්සේ මේ පින්වතුන්ලාට ආශිර්වාද කරනවා. පුළුවන් සියලුම දෙනා දන ගහලා නලල බිම තියලා ඕකාස වන්දහාමි බන්තේ කියලා වන්දනා කරගෙන ආශිර්වාද ලබා ගන්න. සාධන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.